ආරම්භයේදී දෙවියන් වහන්සේ අහස පොළොවත් නැව්වා. උන්වහන්සේ මුහුදේ ජීවත් වන ලොකු කුඩා සෑම ජීවියකුම මවනු ලැබූ කලද සියලුම ආකාරයේ පියාඹා යන කුරුල්ලන්, බඩගා යන සියලුම සතු, සියලුම මුර්ගයන් සහ වනයේ ජීවත් වන සියලුම සත්වයන් මවන ලැබූ කලද යේසුස් වහන්සේ එහි සිටියා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සහ ස්ත්‍රිය ලෙස මනුෂ්‍යයන්ව නිර්මාණය කිරීමේදීද උන්වහන්සේ ඔවුන්ට සඵලවත් වී වැඩෙන්නට යයි කී කල්හිද ජේසුස් වහන්සේ එහි සිටියා. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටියා. උන්වහන්සේ දෙවියන් වහන්සේව සිටියා. උන්වහන්සේ නැතිව කිසිවක් සෑදුනේ නැහැ. පළමුවන මිනිසා සහ ස්ත්‍රිය සර්පයා විසින් රවටනු ලැබූ දෙවියන් වහන්සේට අකීකර වූ කල පාපය ලෝකයට ඇතුළු වූවා. මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේගෙන් වෙන් කරනු ලැබුවා. එහෙන් යම් දිනක සර්පයාගේ හිස පොඩි කිරීමට දරුවෙකු ඉපදෙන බව දෙවියන් වහන්සේ පොරොන්දු වූවා. මෙම දරුවා ජේසුස් වහන්සේය. ටික කලකට පසු දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ මනුෂ්‍යෙකු වූ ආබ්‍රහම් සමග ගිවිසුමක් ඇති කරගතා. ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙක තුලින් පොළවේ සියලු ජාතීන්ට ආශිර්වාදය කරන බව උන්වහන්සේ පොරොන්දු වූවා. මේ පැවත එන්නා ජේසුස් වහන්සේය. බොහෝ කාලයක් ගත වූවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනාගත වක්තෘ යෙසායා තුලින් කතා කරමින් කන්‍යාවකගෙන් දරුවෙකු උපදින බවත්, උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයායි, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියානෝය, සමාදානයේ කුමාරයායි කියන බව පැවසුවා. නියම කරන කාලයේදී ගාබ්‍රියෙල් නම් දේවදූතයා මරියා නම් කන්‍යාව වෙතට පැමිණියා. ඇය ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් දරුවෙක් ලබන්නට යන බව පැවසුවා. මෙම දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කියනු ලබනවා. මරියා දරුවා බිහි කළ අතර දේවදූතයා උපදෙස් දුන් පරිදි ඇය දරුවාට ජේසුස් යයි නම් තැබුවා. රාත්‍රී කාලයේ තමුන්ගේ බැටළු රැළවල තනකමින් සිටි එඬේරුන්ට දේවදූතයන් දර්ශනය වූවා. ඔවුන්ට බෙත්ලෙහෙමේ නුවර ගැලවුම්කාරයෙක් උපන් බව පැවසුවා. එඬේරුන් ගොස් රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටි ලදරුවා බැහැදුටුවා. වයස අවුරුදු 30 සම්පූර්ණ වූ විට ජේසුස් වහන්සේ ජෝහන් නම් මනුෂ්‍යයා වෙතින් වතුරෙන් බෞද්ධිස්මය ලැබුවා. එමෙන්ම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ පරවියෙකු මෙන් ජේසුස් වහන්සේ මතට වැඩම කළා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මෝ කෙරෙහි ඊතා ප්‍රසන්නව සිටිමි කියා දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට පැවසුවා. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් සහ තේරුම් ගැනීමෙන් යුතුව දෙවියන් වහන්සේ ගැන ඉගැන්වුවා. උන්වහන්සේ රෝගීන් සුව කළා. සමූහයාට කන්ට දුන්නා. යක්ෂයන් දුරු කළා. මලගුන් පවා නැගිටුවා. ජේසුස් වහන්සේ මේ සියල්ල ප්‍රේමයෙන් කළේ සියල්ලෙහි මෙවුම්කාරයාණන් වන උන්වහන්සේගේ පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ වෙතට මනුෂ්‍යයන් නැවතගෙන ඒමටයි. කෙසේ වෙතත් උන්වහන්සේගම ජනයා උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේව අත්අඩංගුවටගෙන කෙළගසා කිසිම හේතුවක් නැතිව පහර දුන්නා. උන්වහන්සේගේ ඉසෙහි කටු ඔටුන්නක් දැමුවා. රෝම බලධාරීන් ජේසුස් වහන්සේව නිදහස් කිරීමට ඉදිරිපත් වූවද උන්වහන්සේගේම ජනතාව උන්වහන්සේව ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා සිටියේ උන්වහන්සේව කුරුසියේ ඇනගසින ලෙසයි. ඒ නිසා පොන්තියුස් පිලාත් නම් රෝම ආණ්ඩුකාරයා ජේසුස් වහන්සේව කුරුසපත් කිරීමට නියම කළා. ගොල්ගොතා නම් කන්දමුදුනට කුරුසිය උසුලාගෙන එන්නට උන්වහන්සේට බල කළා. උන්වහන්සේගේ දෙයත් සහ දෙපා කුරුසියට තබා ඇනගසා උන්වහන්සේව සොරුන් දෙදෙනෙකු මැද මිය යන්නට තැබුවා. එහෙත් කුරුසිය ඇනගැසුණු ලැබූ තිබී ඇති ජේසුස් වහන්සේ ස්වර්ගයේ සිටින උන්වහන්සේගේ පියාණන්ට මුණගැසුණි. තමන්ට මෙසේ කළ අයට සමාව දෙන්නට කියා ඉල්ලුවා. අහස අඳුරු වුණා. කුරුසියේ ඇනගසා පැය ගණනාවකට පසු ජේසුස් වහන්සේ එය අවසන්යේ පැවසුවා. ඉන්පසු ජේසුස් වහන්සේ හිස නමා සිය අවසන් උස්ම හෙළුවා. උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ පාපය උදෙසා උන්වහන්සේගේ රුධිරය පැගුරුවා. පොළව කම්පා වූවා. එමෙන්ම දේවමාලිගාවේ තිරය දෙකට ඉරුණා. උන්වහන්සේගේ සිරුර කුරුසියෙන් ගලවා රෙදිවලින් ඔතා සොහොන්ගෙයි තැන්පත් කළා. විශාල ගලක් සොහොන්ගෙයි දොරකඩට තබා රෝම සොල්දාදුවන් එය රැකවල් කළා. නමුත් තුන්වෙනි දින දේවදූතයා ගල අහකට පෙරලා දැම්මා. ජේසුස් වහන්සේ මරණින් නැගිටුණා. උන්වහන්සේ දවස් 40ක්
උන්වහන්සේව අනුගමනය කරන උන්වහන්සේගේ නාමයට හඬගසන සියල්ලන්ට පෙනෙමින් ගත කළා. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ අනුගාමිකයන්ට ස්වර්ග රාජ්‍යය ගැන උගන්වමින් බය නොවන ලෙස ඉන්නයි පැවසුවා. නමුත් ඔවුන් ඇසූ දුටු සියල්ල ලෝකයට පවසන්නේයයි කීවා. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන උන්වහන්සේගේ නාමයට හඬගසන සියල්ලම ගලවනු ලබනු බවත් ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් කියන බවත් යේසුස් වහන්සේ පැවසුවා. ඉන්පසු යේසුස් වහන්සේව නැවත උන්වහන්සේගේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙතට ඔසවා දනු ලැබුවා. දෙවියන් වහන්සේ ලෝකයට බොහෝ ප්‍රේම කළ නිසා උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේව දුන්නා. ඒ නිසා උන්වහන්සේ කෙරේ අදහ ගන්නා අය විනාශ නොවී සදාකාල ජීවනය ලබනවා. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව ලෝකෙට එව්වේ ලෝකයේ වරදට පත් කිරීමට නොව උන්වහන්සේ තුළින් ලෝකයා ගලවා ගනු ලබන පිණිසයි. නැවත දෙවියන් වහන්සේ වෙතට යාමට ඇති එකම මාර්ගය තමා බව යේසුස් වහන්සේ පැවසුවා. මාර්ගය, සත්‍ය සහ ජීවනය උන්වහන්සේයයි. යේසුස් වහන්සේ තුළින් හැර කිසිවෙකුටත් සියල්ලෙහි මවුන්කරුවාණන් වූ දෙවි පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නට බැහැ. දෙවියන් වහන්සේගේ දීමනාව වන්නේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ තුළින් වන සදාකාල ජීවනය. නමුත් උන්වහන්සේව විශ්වාස නොකරන අය වරදට පත් කරනු ලබන්නේ පාපයට සහ වැරදි කිරීමට දඬුවම මරණය නිසාවෙනි. අපි සැවම පව් කර නපුර කර තිබෙන අතර ජේසුස් වහන්සේ පැමිණියේ අපගේ සියලු පව්වලට සමාව දීමටයි. උන්වහන්සේට සමාව දී නොහැකි පාපයක් නැති වූවා. අපට සමාව දෙනමින් ජේසුස් වහන්සේගෙන් අප එල්ලිය යුතුයි. කිසිවෙකු විනාශ වෙනවාට දෙවියන් වහන්සේ කැමති නැත. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි සියල්ලන්ම පසුතැවිලි වීමයි. අපගේ මුළු හදවතින් අප උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේගේ නාමයට හඬගසමු. අද දක්වාම ජේසුස් වහන්සේගේ මෙම පණිවිඩය ලොව පුරා සෑම පුද්ගලයෙකු සමගම සෑම ජාතියක් සමගම බෙදාගත යුතුයි. යේසුස් වහන්සේ නැවත පැමිණෙන අතර එදින අහස අඳුරුව ස්වර්ගයෙන් ගිනි වැටෙන අතර ඔලබද සොලවනු ලබනවා ඇත. බලාකුළු බෙදෙනු ඇත. යේසුස් වහන්සේ මහත් බලයෙන් හා තේජසින් පැමිණෙනු ඇත. ස්වර්ගීය සේනාවන් මෙහෙයවමින් උන්වහන්සේ මුළු ලෝකයම විනිශ්චය කරන සේක. යේසුස් වහන්සේගේ නාමයට හඬගසන්න ස්වර්ගයට ඇතුළු වන අතර යේසුස් වහන්සේ සමග සදාකාලයට ඇතුළු වන්නේය. උන්වහන්සේ සියල්ල අලුත් කරන සේක. උන්වහන්සේ සියලු කඳුළු, ශෝකය සහ ලැජ්ජාව පිසදමන සේක. එසේ වුවත් උන්වහන්සේගේ නාමය ප්‍රතික්ෂේප කළ අය සහ උන්වහන්සේව විශ්වාස නොකළ අය සදාකාල දඬුවමට යටත් වන්නේය. ජීවනයට යන දොරටුව පටුය. නමුත් විනාශයට යන දොරටුව විශාලය. ජේසුස් වහන්සේ පැවසුවා. දැන් තෝරාගත යුත්තේ ඔබයි. ඔබ ඇදහිල්ලෙන් ස්වාමියෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කොට උන්වහන්සේ නොමිලේ ලබා දෙන ගැලවීමේ තිලිනය පිළිගන්නවාද? නැතහොත් ඔබ උන්වහන්සේව ප්‍රතික්ෂේප කර ඉවතට හැරෙනවාද? ඔබට මේ දැන් යේසුස් වහන්සේට කතා කළ හැකිය. ඔබගේ පාපෝච්චාරණය කරන්න ඔබට සමාව ලැබෙනු ඇත. දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේව මරණින් නැගිටවනු බව විශ්වාස කරන්න ඔබ ගැලවෙනු ඇත. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු වනු ඇත. සෑම දිනකම ජේසුස් වහන්සේව අනුගමනය කරමින් ඉදිරියට යන්න. මෙම පණිවිඩය අන් අය සමග බෙදාගන්න. එවිට ඔවුන්ද දෙවියන් වහන්සේගේ දරුවන් වනු ඇත. ස්වාමියෝ ජේසුනි, වැඩිනු මැනව අපි සවම එක්ව කියනු ඇත. දෙවියන් වහන්සේගේ ශුද්ධ ග්‍රන්ථය වන බයිබලයේ එළිදරව් කර ඇති පරිදි මෙම කතාවේ සෑම වචනයක්ම සැබෑය. ඔබගේ ගැලවීම උදෙසා ඔබට දැන් අප සමග යාඥා කළ හැකිය. දයාවන්ත දෙවියන් වහන්ස, ජේසුස් වහන්සේ, ස්වාමින් වහන්සේ බව මම ප්‍රකාශ කරමි. උන්වහන්සේ කන්‍යාවකගෙන් උපත ලැබූ බවත් මාගේ පාපය උදෙසා කුරුසියෙහි මිය ගිය බවත් මම විශ්වාස කරමි. එමෙන්ම තුන්වෙනි දින මළවුන්ගෙන් නැගිටුණු බවත් මම අදහමි. මම ඔබ වහන්සේට විරුද්ධව පව් කර ඇති බව මම අද දින ප්‍රකාශ කරමි. මාගේ ජීවිතය ගලවා ගැනීමට මාහට කළ හැකි කිසිවක් නැත. මට සමාව දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මාගේ විශ්වාසය ජේසුස් වහන්සේ කෙරේ පමණක්ය. මම දැන් ඔබ වහන්සේගේ දරුවෙකු බවත් මම සදාකාලයටම ඔබ වහන්සේ සමග ගත කරන බවත් මම විශ්වාස කරමි. ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේ තුළින් සෑම දිනකම මට මඟ පෙන්නුව මැනව. මාගේ මුළු හදවතින් ආත්මයෙන් සහ බුද්ධියෙන් ඔබ වහන්සේට ප්‍රේම කරන්නටත් මටමෙන් අන් අයට ප්‍රේම කරන්නටත් මට උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ රුධිරය තුළින් මාව ගලවාගත් නිසා ස්තුතියි. ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරමි. ආමේන්.